ටවර් එක තියෙන්නේ. ටවර් එක තියෙන තැන ඔයගොල්ලෝ පොඩ්ඩක් zoom කරලා පේනව නේද? ටයිප් එක. මේ පන්සල තමයි අපේ ගමනාන්තය. බලමු ගිහිල්ලා. ගලතර හන්දිය. ඉතින් තමයි යන්න තියෙන්නේ. පන්සලට. එබැත්. බයික් එකේ පල්ලෙහාදී පන්සලට දාලා දැන් මේ පන්සල උඩට යන්න හදන්නේ. මේක මම මුලින් කිව්වේ පවුරු කන්ද කියලා. මේක ඇවිල්ලා පවුරේ කන්ද පන්සල. පොඩ්ඩක් පැරණි පන්සල. දැන් අපි උඩට ගමන් කරන්න හදන්නේ. බලමු ගිහිල්ලා මොකක්ද තත්ත්වය කියලා පන්සල උඩට. මෙන්න මෙතනින් තමයි පන්සලට ඇතුල් වෙන්න තියන්නේ. බලමු පොඩ්ඩක් පාළුවට ගිහිල්ලා තියෙන කැලේ මැද තියෙන පන්සල. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. පොඩ්ඩක් මාසි මේ ටික උඩටම ගමන් කරන්න ඕනේ මේ දිගට. බලමු උඩට ගිහිල්ලා තාත්තේ කොහොමද කියලා පන්සලේ. පොඩ්ඩක් ඉඳගත්තා. හිතුවට වඩා ලොකු ප්‍රමාණයක හයික් එකක් තියෙන මේ පන්සල උඩට යන්න. අපි පාරේදීම මොකෝල්ට පෙන්නුවේ. අටවර එක තියෙන තැන චෛත්‍යයක් පෙන්. මේ පන්සල තමයි අපි යන්නේ. පොඩ්ඩක් ඉතින් ඔයගොල්ලෝ කන්ද දැක්කම පේනවනේ පොඩ්ඩක්. පොඩි හයික් එකක් තියෙන මේකෙත් යන්න. තව ටික දුර යන්න තියෙන්නේ. කොහොමද view එක මෙතන? අම්මෝ ඉර වහින වෙලාවක view එක බලන්නකෝ. ලස්සන. ඔයගොල්ලෝ මේ ඈතින් පේන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය. කොහොමද? ඉර බැහැගෙන යන වෙලාවක. පන්සලේ එතකොට මේක වැදගත්කමද ඔය? පවුරු දැන් ආමුදුර කිව්වේ? ඒ කියන්නේ මේ පන්සල ඉතිරිමාන් සිරිවැල්ල මානාපන්ගේ තුන්දෙනා ඔව් ඔහොම මේ මුලින්ම අපේ හම්බ වෙන්නේ. ඔව් හම්බ වෙන්නේ හරියටම කොහෙද මේ ඔය තිබුණේ කොහෙද? දැන් මම දැන් කියු බුලසිංහල කිට්ටු මොකක්ද තියෙන්නේ? ඔව් බුලසිංහල පාහියන් ගල ඉන්න බව මේ දැනගත්තා. පාහියන් භික්ෂුවයි හිවුන්තයන් උන දෙතුන්පර දෙන්නෙක් දන්නවා. චීන දේශාත්‍රකව හැටියට තමයි ඉතිහාසෙ පෙන්වන්නේ. ඔව් මේගොල්ලෝ දැන් මේ ඇත්ත මේ කතාව කොහොමද මේගොල්ලෝ වරින් වර එනවා වෙලෙන්දොත් එක්ක. ඊට පස්සේ මෙහෙට අරන් ආවද ඒ ටික? නෑ. එහෙම වරින් වර ඔහොම එනකොට ඔව් මේ කිසිමාතිවල් මානවකරන ඒ තුන් දෙනාට ඒවා මෙහෙ ඉන්න එපා. ඔය තුන් දෙනා මේ මෙහෙම දෙයක් වෙලා නේද? ඔයට ආවේ කොහෙටද ආවේ? පාහියෙන් ගලට ආවේ. ඔය බලන්නේ ආවේ. අර ආච්චි කීමටේ ආවේ බලන්න. ඔව්. ඉතිහාසයේ මෙහෙම අපේ හොඳ ඉතිහාසයක් තියෙන කොහොමද? ඒතකොට ක්‍රිස්තු පූර්ව අවුරුදු 1000 ගණන් පැරණි කියලා කියලා දෙනවා. මේවා ක්‍රිස්තු පූර්ව. ඔව්. ඒ නිසා මේක බලන්න ආසාවට මෙහි ඇවිල්ලා ඔය වෙලෙන්දු කණ්ඩායම. ඒතකොට ඔය කියන්නේ පස්වතුන් රට. මේ ඔය වෙන්තර ගංගාවේ ඔය කළුතරයි එතකොට ඔය කලාපේ මාතොට කවුතොට බෙන්තොට ඔය තොට තොට කියන සංකල්පය තමයි ඉස්සර තිබුණේ. ගල මේ ගලෙන් පල්ලමේ ගල තොට. ඔය තොට තමයි කවුතොට මාතොට බෙන්තොට අන්නේ යුගයේ තමයි මම ඔය කියන්න හදන්නේ. තොට මම දන්නේ කාලෙත් කිව්වේ ගල තොට බෙන්තොට බෝඩ් එකක් දාගෙන එහෙම තමයි. මම දන්නේ කාලේ මුලින්ම මම මෙහෙට ආපුවා. දැන් අවුරුදු
ඔය 60කට ඉස්සෙල්ලා ආ. මම එනකොට ওই බෝඩ් තමයි තිබුණේ. බෙන්තොට තමයි බස් එකේ තියෙන බෙන්තොට. අයිත් දැන් තිබුණත් එහෙම තමයි. ඒවා වෙනස් වුණේ මොකද හේතුව තොට කියන්නේ හේතුව ප්‍රධාන මේ මහා මාර්ගය තිබුණේ නැහැ. මේ පාර තිබුණෙත් නැහැ. ඔව්. මම එන ප්‍රමාණ කුල හැටි මං ආවිලා. ඔබ ලංකා දිත්තලවට වගේ ළඟින් බාන්නේ. දිත්තලවට වා දෙකලවත් කියලා මහත්තයා. ලංකාවේ එකම පරිමේෂ කාලම් ප්‍රතිමා ඔබ. බෝඩ් ගල්ලා ඉතින් කරා ඉන්නේ දඩපාත් නිර්මල අනිකාව කරන්නේ. මේක බලන්න. මේ පිත්තල බුදු පිළිම වහන්සේ. පේනවද ඔයගොල්ලෝ පන්සල? ඉතාමත් පැරණි පන්සලක් මේක. එක හාමුදුරුවෝ නමයි ඉන්නේ. ඒ හාමුදුරුවෝ නම කියු විදිහට ඒ හාමුදුරුවෝ කැමති නැහැ ගෝලියව ගන්න. ඒ හාමුදුරුවෝ තනියම තමයි මේකේ ජීවත් වෙන්නේ. බලන්න ලස්සන මේ පන්සල. විත්තාය මාර්ගයේ එනකොට ගලතර හන්දියෙන් දකුණට බෝඩ් එකක් දාලා තිනවා පවුරේ කන්ද කියලා පැරණි විහාරයක්. ඒ පාරේ දිගට එනකොට කෙලින්ම ආවොත් පන්සලක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. ඒකේ බයික් එක දාලා යන්න පුළුවන්. ඊට මෙහා තියෙන ඉස්කෝලයක්. හල්වල CW කන්නංගර කියලා හල්වල ඉස්කෝලේ ගාවින් උඩට තමයි යන්න ඕනේ මේ පන්සලට. ඔයගොල්ලෝ එනවනම් ඇවිල්ලා බලන්න ලස්සන පන්සලක්. එහෙනම් අපි සමු දෙනවා එහෙනම්. අපි තවත් වීඩියෝ එකකින් හමු.